දවසක් වයසක ගුරුවරයෙක් තමන්ගේ ගෝලයාට ගලක් දීලා මෙහෙම කිව්වා. මේකේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න. හැබැයි මේක විකුණන්න එපා. ගෝලයා මුලින්ම ගියේ එළවලු විකුණන කෙනෙක් ගාවට. එයා ගල දිහා බලලා කිව්වා මේක ලස්සනයි මට දුන්නොත් මං අර්තාපල් කිලෝ 2ක් දෙන්නම් කියලා. ඊට පස්සේ එයා ගියේ රෙදි විකුණන කඩේකට. කඩේ මුදලාලි කිව්වා මේක මගේ කඩේ තියන්න හොඳයි. මම මේකට රුපියල් 1000ක් දෙන්නම් කියලා. අන්තිමට ගෝලයා මේ ගල අරන් ගියේ නගරයේ හිටපු ප්‍රධාන මැණික් වෙළෙන්දෙක් ගාවට. මැණික් වෙළෙන්ද ගල අතට අරන් කණ්ණාඩියකුත් දාලා ගොඩක් වෙලා පරීක්ෂා කළා. ඊට පස්සේ එයා ගෝලයාට මෙහෙම කිව්වා. මගේ මුළු දේපලම වික්කත් මේක ගන්න බෑ. මේක ලෝකේ තියෙන වටිනාම දියමන්ති වලින් එකක්. ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයි. ඔයා කොච්චර වටිනා කෙනෙක් වුණත් ඔයා ඉන්න තැන ඉන්න මිනිස්සුන්ගේ දැනුමේ හැටියට තමයි යාලා ඔයාව මනින්නේ. කවුරු හරි ඔයාව අගය කරන්නේ නැත්නම් ඒ ඔයාගේ වරදක් නෙමෙයි. එයාලට ඔයාව තේරුම් ගන්න තරම් දැනුමක් නැති එකයි. හිතන්න ටිකක්.